අදත් ආදරෙන් ඔයාව පිළිගන්නවා ලයිව් ස්පීච් අපේ YouTube channel එකට. ඔව් ජීවිතේ අපි හැමෝටම හීන තියෙනවා. සමහර හීන අපි කාටවත් කියන්නේ නැතුව කවුරුත් දකින්නේ නැති අපේ හිතේ ගැඹුරුම තැනක පරිස්සමට හංගගෙන ඉන්නවා. ඒ හීන නිකන් අදහස් නෙවෙයි. ඒ තමයි ඔයාගේ අනාගතය. ඒ තමයි ඔයා මේ ලෝකෙට ආපු සැබෑම හේතුව. ඔයා මේ ලෝකෙට ආවේ නිකම්ම ඉපදිලා කාලා බීලා වයසට ගිහින් මැරලා යන්න නෙවෙයි. ඔයා ආස කරන ලස්සන ගමනක් ඔයාට තියෙනවා. ඒ ගමන යන්න නම් ඔයා අර හිතේ හංගගෙන ඉන්න හීනෙට පණ දෙන්නම ඕනේ. ඔයාටත් මෙහෙම හිතිලා තියෙනවද? මේක මට ඇත්තටම කරන්න පුළුවන් වේද? මට ඒ තරම් හැකියාවක් තියෙනවද? මම සාර්ථක වෙයිද? කියලා. ඔව්, ඒක හරිම සාමාන්‍ය දෙයක්. හැම ලොකු ගමනක්ම හැම දැවැන්ත ජයග්‍රහණයක්ම පටන් ගන්නේ පුංචි බයක් සහ සැකයක් හිතේ තියාගෙන. හැබැයි මතක තියාගන්න බය කියන්නේ හැඟීමක් විතරයි. ඒක ඔයාගේ සීමාව නෙවෙයි. වටේ ඉන්න අය ඔයාට එක එක දේවල් කියාවි. ඕවා කරන්න බෑ. ඕවා මහා විකාර. ඔයිට වඩා හොඳයි වෙන සාමාන්‍ය රස්සාවක් කරගෙන පාඩුවේ ඉන්නවා. අහස උසට හීන දකින්න එපා. වගේ දේවල් ඔයාට නිතරම ඇහෙනවා ඇති. මතක තියාගන්න මිනිස්සු හැම තිස්සෙම ලෝකය දකින්නේ එයාලගේ සීමාවක් ඇතුලේ ඉඳගෙන. එයාලට කරන්න බැරි දේවල්, එයාලා අත්තරපු දේවල් ඔයාටත් කරන්න බැහැ කියලයි එයාලා හිතන්නේ. ඒක එයාලගේ දුර්වලකමක් මිසක් ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාගේ හීනේ තරම දන්නේ ඔයා විතරයි. ඒ හීනේ ඇතුලේ තියෙන වටිනාකම දැනෙන්නේ ඔයාගේ හදවතට විතරයි. හීනයක් හැබෑ කරගන්න එක ලේසි නැහැ. ඒක රෝසමල් අතුරපු සුන්දර ගමනක් නෙවෙයි. හරිම පරිස්සමින් අඩිය තියන්න ඕන දුෂ්කර ගමනක්. සමහර දවස්වලට ඔයාට මහන්සි දැනේවි. දරා ගන්න බැරි තරම් කලකිරේවි. ඇති දැන් මට බැහැ කියලා හැම දෙයක්ම අතෑරලා දාලා නිකම්ම ඉන්න හිතේවි. අන්නේ වෙලාවට තමා ඔයා වඩාත්ම ශක්තිමත් වෙන්න ඕනේ. ගොඩක් අය ජීවිතේ පරාද වෙන්නේ අන්නේ අතාරින්න හිතෙන මොහොතේ සදහටම අතෑරලා දාන නිසායි. හැබැයි ඔයා හැම වෙන්න එපා. ඔයාට මහන්සි නම් ටිකක් විවේක ගන්න. කමක් නෑ. හැබැයි කවදාවත් ගමන නවත්තන්න එපා. එක දවසකට එක පුංචි පියවරකින් හරි ඉස්සරහට තියන්න. අද ඔයා මහන්සි වෙලා කරන ඒ පුංචි කැපකිරීම හෙට දවසේ ඔයාගේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ස්ථිරයි. වැටෙන එක ගැන බය වෙන්න එපා. අපි හැමෝම වැටෙනවා. වැරදීම් වෙනවා. අසාර්ථක වීම කියන්නේ ගමනේ අවසානය නෙවෙයි. ඒක ගමනේම අත්‍යවශ්‍ය එක කොටසක්. වැටෙන හැම වතාවකම ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්නවා. කලින්ට වඩා ශක්තිමත් වෙනවා. හීන වෙනුවෙන් වැඩ කරද්දී එන බාධක කියන්නේ ඔයාව වටන්න එන දේවල් නෙවෙයි. ඔයාව තවත් හයිය කරන්න, ඔයාගේ අරමුණ තවත් මුවහත් කරන්න එන පාඩම්. ඒ පාඩම් ආදරයෙන් බාර ගන්න. ඔයා අද වැටුණා නම් හෙට නැගිටින්න. හිතන්න ඔයාගේ හීනේ කියන්නේ හරියට පුංචි පැලයක් වගේ. ඒ පැලේ එකපාරටම ලොකු ගහක් වෙන්නේ නැහැ. ඒකට දිනපතා වතුර දාන්න ඕනේ. පොහොර දාන්න ඕනේ. අවුවෙන් වැස්සෙන් ආරක්ෂා කරන්න ඕනේ. ඔයාගේ හීනෙටත් ඔයා ඒ වගේ ආදරය කරන්න ඕනේ. දවසින් දවස ඒක පෝෂණය කරන්න ඕනේ. අද ඔයා කරන මහන්සිය තමයි ඒ පැලේට දාන වතුර. ගොඩක් වෙලාවට අපි අපේ හීන කල් දානවා. හෙටින් පටන් ගන්නවා. ලබන මාසෙ ඉඳන් හරියටම කරනවා. හොඳම වෙලාව ආවම පටන් ගන්නවා කියලා අපි අපිවම රවට්ට ගන්නවා. අහන්න මේ ලෝකෙ කිසිම දෙයක් පටන් ගන්න හොඳම වෙලාවක් කියලා එකක් එන්නේ නැහැ. හොඳම වෙලාව තමයි දැන්. මේ මොහොත ඔයා ළඟ තියෙන සම්පත් වලින් ඔයා ඉන්න තැනින් අදම පටන් ගන්න. ඔයාට ඔක්කොම දේවල් සම්පූර්ණ වෙනකල් හිටියොත් ඔයාට කවදාවත් ගමන පටන් ගන්න වෙන්නේ නැහැ. කාලය කියන්නේ කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයා වැඩ කරන්නේ නැතත් අද දවස ගෙවිලා යනවා. තව අවුරුදු 5කින් 10කින් පස්සේ ඔයා ආපහු හැරිලා බලද්දි ඔයාට මොකද හිතෙන්න ඕනේ? අපරාධේ මම එදා ඒ දේ පටන් ගත්තේ නැත්තේ. මම මගේ කාලේ නිකම්ම නාස්ති කරා නේද කියලා පසුතැවෙන්නද ඔයාට ඕනේ. එහෙම නැත්නම් මම කොහොම හරි මගේ හීනේ හැබෑ කරගත්තා. මම අද ඉන්නේ මම ආසම තැන කියලා හදවතින්ම සතුටු වෙන්නද? අද ඔයා ගන්න තීරණය සහ අද ඔයා කරන වැඩ කොටස මත තමයි ඔයාගේ අනාගතේ තීරණය වෙන්නේ. හැමදාම රෑ නිදාගන්න And කලින් as the ඔයාගෙන් day මහන්න ends, අද මම I මගේ find හීනෙට එක peace in අඩියක් these හරි ලං වුණාද quiet කියලා. moments.
අනික a කවදාවත් chance ඔයාව to අනිත් අය එක්ක reflect සංසන්දනය and කරන්න එපා. dream. අරයා මට වඩා ඉස්සරහින් ඉන්නවා. අරයා මට වඩා ඉක්මනට සාර්ථක වුණා කියලා හිතලා දුක් වෙන්න එපා. එයාලගේ ගමන වෙනස්. ඔයාගේ ගමන වෙනස්. මොකෙම ටයිම් ලයින් එක වගේ නැහැ. ඔයාගේ තරඟේ තියෙන වෙන කා එක්කවත් නෙවෙයි. ඊයේ හිටපු ඔයා එක්කයි. ඊයේ හිටපු ඔයාට වඩා අද ඉන්න ඔයා හොඳයි නම්, දක්ෂයි නම්, දැනුමෙන් පිල්ල නම් ඒක තමයි නියම සාර්ථකත්වය. ඔයාගේ වේගය ගැන වද වෙන්න එපා. හිමින් ගියත් කමක් නැහැ. හැබැයි නොනවති ඉස්සරහටම යන්න. හීන වෙනුවෙන් වැඩ කරද්දි ලොකු කැපකිරීම් කරන්න වෙනවා. සමහර විට යාළුවෝ එක්ක විනෝද වෙන වෙලාව, ෆෝන් එකේ ගත කරන වෙලාව අඩු කරන්න වෙයි. නිදා ගන්න වෙලාව අඩු කරන්න වෙයි. රෑ වෙනකල් නිදි මරාගෙන උදේ පාන්දර කවුරුත් නැගිටින්න කලින් නැගිටලා වැඩ කරන්න වෙයි. මේ හැමදේම ඔයා කරන්නේ වෙන කවුරුත් වෙනුවෙන් නෙවෙයි. ඔයාගෙම ලස්සන හෙට දවසක් වෙනුවෙන්. ඒ දාඩිය, ඒ මහන්සිය, ඒ කඳුළු කවදාවත් අපිට යන්නේ නැහැ. දවසක ඔයා ඒ හීනේ මුදුනටම ගියාම අද ඔයා විඳින මේ හැම දුකක්ම අමතක වෙලා යාවි. එදාට ඔයාට ඔයා ගැනම පුදුමාකාර ආඩම්බරයක් දැනේවි. මා මේක කළා නේද කියන හැඟීම ලෝකෙ වෙන කිසිම සතුටකට සම කරන්න බෑ. මහන්සි වෙනවා කියන එක දුකක් විදියට බාර ගන්න එපා. වැඩ කරන එකට ආදරය කරන්න. දුෂ්කරතා එද්දි පැනලා යන්න එපා. රළු වෙන තරමට තමයි දක්ෂ නැවියෙක් බිහි වෙන්නේ කියන කතාව අහලා තියෙනව නේද? ජීවිතේ එන ප්‍රශ්නත් ඒ වගේ. ඒවා එන්න ඔයාව දක්ෂයෙක් කරන්න. කන්දක් නගිනවා වගේ මේ ගමන මුලදී ලේසියෙන් වගේ පෙනෙයි. හැබැයි උඩට යන්න අමාරු වෙනවා. හුස්ම ගන්න අමාරු වෙනවා. කකුල් රිදෙන්න ගන්නවා. සමහර අයට මේ මහන්සිය දරා ගන්න බැරුව ආපහු පල්ලෙහාට බහිනවා. ඔයා දන්නවද කන්දක් මුදුනටම ගියාම පේන ලස්සන, ඒ ලැබෙන නිදහස වෙන කිසිම තැනකින් ලබා ගන්න බෑ. ඒ නිසා මහන්සිය කියලා ආපහු හැරෙන්න එපා. තව ටිකක්, තව එකම එක පියවරක් උත්සාහ කරන්න. එදාට මුළු ලෝකෙම ඔයාගේ පාමුල තියේවි. ඔයාට පුළුවන්. මම දන්නවා. ඔයාගේ ඇතුලේ ලොකු ශක්තියක් තියෙනවා. කාටවත් පෙන්නපු නැති, තාමත් හැංගිලා තියෙන දක්ෂකම් ගොඩක් තියෙනවා. ඒවට එළියට එන්න ඉඩ දෙන්න. ඔයා මුලින්ම ඔයාව විශ්වාස කරන්න. මුළු ලෝකෙම ඔයාට විරුද්ධ වුණත් ඔයා ඔයාගේ පැත්තේ ඉන්න. ඔයා වෙනුවෙන් පෙනී ඉන්න. අද ඉඳන් අලුත් විදියට හිතන්න පටන් ගන්න. අලුත් විදියට වැඩ කරන්න පටන් ගන්න. ධනාත්මක දේවල් වලින් ඔයාගේ මනස පුරව ගන්න. කම්මැලිකම ඈත් කරලා දාන්න. දැන් ඔයාගේ ඇස් දෙක පියාගන්න. මොහොතක් හිතන්න. ඔයාගේ හීනේ සම්පූර්ණයෙන්ම හැබෑ වුණු දවසක් ගැන හිතන්න. ඒ වෙලාවට ඔයාට දැනෙන සතුට, ඔයාගේ අම්මා තාත්තගේ ඇස්වල තියෙන ආඩම්බරේ, ඔයාගේ ඇස් වලින් වැටෙන සතුටු කඳුළු, ඒ හැඟීම කොච්චර සුන්දරද නේද? ඒ සුන්දරත්වය වෙනුවෙන් අද දවස කැප කරන්න. ඔයා දිනනවා. ඒක ස්ථිරයි. හැබැයි ඒ දිනුම තියෙන්නේ ඔයාගේ අත් දෙකේ. ඔයාගේ කැපවීම, ධෛර්යය සහ නොපසුබට උත්සාහය මත තමයි ඒ ජයග්‍රහණය තීරණය වෙන්නේ. ජීවිතේ කවදාවත් පසුතැවීම් තියාගන්න එපා. මැරෙන මොහොතේදී මට තව ටිකක් උත්සාහ කරන්න තිබ්බා කියලා හිතනවට වඩා මම මගේ උපරිමය කළා. මම මගේ හීන හැබෑ කරගත්තා කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි නියම ජීවිතේ. අද ඉඳන් අලුත් කෙනෙක් වෙන්න, බය නැති අරමුණක් තියෙන ශක්තිමත් කෙනෙක් වෙන්න. ගමන අමාරුයි තමයි. හැබැයි ඒ ගමන යන්නවට පුළුවන්. ඒ හීනේ ඔයාගේ. ඒක අයිති ඔයාටම විතරයි.